ආයිබුවන් අදමම ඔලව සාදරෙන් පිළිගන්නව නොදුටුකෝනේ YouTube නාලිකාවට. ඉතින් නොවා දන්නවද මේ ලෝකෙ කොච්චර දියුණුද කියලා. ලෝකෙ අපි හිතනවට වැඩිය ගොඩක් දියුණුයි. අද වෙදි කෘත්‍රිම බුද්ධිය මිනිසා පාලනය කරන තත්ත්වයට පත් වී තිබෙනවා. සහ පාරම්පරික කම්පියුටරයකට වසර ගණනාවක් ගතවන මතකයන් ක්වොන්ටම් කම්පියුටරයකදී එක තප්පර ගණනකදී විසඳීමේ හැකියාවද පවතිනවා. එහෙනම් තවත් කතා කරන්න නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක බලන්න කලින් channel එක subscribe කරන්න නම් අමතක කරන්න එපා. විසියෙක් වන සියවසේ තාක්ෂණය දිනෙන් දින විප්ලවීය හැරීම්වලට භාජනය වෙමින් පවතී. කෘත්‍රිම බුද්ධිය ක්වොන්ටම් ගණනයේ ජීවවිද්‍යා තාක්ෂණය සහ නවීන සංවේදී පද්ධති මේ දවස්වල ලෝකය වෙනස් කරන ප්‍රධාන අංගයන් වේ. පළමුවරට මිනිසාගේ මඟ පෙන්වීමකට වඩා යන්ත්‍ර පද්ධතිවල තීරණය ගැනීමේ හැකියාව පිළිගැනීමක් ලැබමින් පවතී. උදාහරණයක් ලෙස OpenAI, Google DeepMind වැනි ආයතන මගින් ක්ෂණිකව පදනම් වූ AI මොඩල් දියුණු වීම ChatGPT සහ Gemini වැනි කන්වෙන්ෂන්ස් ඉන්ටෙලිජන්ස් තුලින් දැකගත හැක. තවත් පැත්තක මයික්‍රෝචිප් එකක් මගින් මිනිස් මොළයේ සිට ඍජු පණිවිඩයක් යැවිය හැකි නියුරලින්ක් වැනි ව්‍යාපෘති මිනිසා සහ යන්ත්‍රය අතර සීමාව අහෝසි කරමින් පවතිනවා. මේ සියල්ලම පෙන්වන්නේ තාක්ෂණය අපගේ වටපිටා පමණක් නොව අපගේ හැඟීම් හැසිරීම් සහ තේරුම් ගැනීම පවා ඍජුවම හැඩගස්සන මට්ටමකට ළඟා වෙමින් සිටින බවයි. එබැවින් අධි තාක්ෂණික ලෝකයේ ඊළඟ පියවර වන්නේ තාක්ෂණය හා මිනිසා අතර සම්පූර්ණම එකතු වීමක්. හෙවත් අනාගතේ නව ආකෘතියක්. කෘත්‍රිම බුද්ධිය මිනිසාට සමාන සිතක්. කෘත්‍රිම බුද්ධිය හෙවත් AI දැන් කරන විශාලතම තාක්ෂණික මූලිකයයි. පසුගිය වසරවලදී ChatGPT සහ Gemini වැනි කන්වෙන්ෂන්ස් AI මොඩල් සාර්ථකව භාවිතයට පත් වී ඇත. මේවා මිනිස් භාෂාව තේරුම් ගනිමින් නව අදහස් නිර්මාණය කරන AI පද්ධති වේ. Siri, Alexa වැනි visual assistants AI සමග බසින හැකියාව දැක්වූ පළමු පියවරවලනි. එයින් එහාට AI දැන් සත්‍ය හා කුතුහලය අතර තීරණ ගැනීමේ තාක්ෂණයේ ලෙසද දියුණු වේ. AI මගින් රෝග හඳුනා ගැනීම, නීතිමය ලේඛන විශ්ලේෂණය, පලිබෝධ පාලනය වැනි අංශවලටද විශාල දායකත්වයක් දැක්වෙයි. අනාගතයේදී AI මිනිස් බුද්ධියට සමාන හෝ වඩාත් ක්‍රියාකාරී පද්ධතියක් වීමට සූදානම් වේ. ක්වොන්ටම් ගණනය යනු පාරම්පරික ගණනයට වඩා මිලියන ගුණයක වේගයකින් ක්‍රියා කරන තාක්ෂණයක් වන අතර එය සම්පූර්ණයෙන්ම නව ලෝකයක් විවෘත කරයි. Google, IBM සහ Microsoft වැනි සමාගම් දැන් ක්වොන්ටම් පදනම් වූ ප්‍රොසෙසර් සංවර්ධනය කරමින් පවතින අතර මෙම පද්ධති පරිගණක පර්යේෂණවල ආරක්ෂාව, ඖෂධ සංවර්ධනය සහ ව්‍යුහ පරිමාණාකරණය වැනි අංශවල විප්ලවීය වෙනස්කම් ඇති කරයි. ක්වොන්ටම් භාවිතා කරමින් විශාල දත්ත ගණනාවක් එකවරම විශ්ලේෂණය කළ හැක. එමගින් ලෝකයේ අමාරුම ගණනය ගැටලු සඳහා විසඳුම් ලැබෙයි. මේ තාක්ෂණය ඊළඟ විශාල පියවරක් ලෙස සැලකිය හැක. ජීව තාක්ෂණය ජීවිතය යළි සැලසුම් කිරීම. ජීව තාක්ෂණය යනු මිනිස් ජීවිතයේ වටිනාකම වැඩි දියුණු කිරීම සඳහා බහුතරයක් අයුරුවලින් භාවිතා වන තාක්ෂණයකි. CRI SPR යනු DNA කෝඩය කඩනමින් සංස්කරණය කළ හැකි නවීන ජෙන් එඩිටිං ක්‍රමයකි. මෙය භාවිතා කරමින් සෙලිබල් කැන්සර් සහ නව වෛරස් ව්‍යාප්තිය වැනි ආබාධවල වෛද්‍ය විසඳුම් සෙවීමට හැකියාව ලැබේ. තවද සයන්ටික් බයොලොජි සරහා අපට අලුත් ජීවීන් නිපදවන්නත් පුළුවන්. මේකෙන් ලෝකෙ සඳහා අවශ්‍ය වන ඖෂධ, ආහාර සහ ඉන්ධන වර්ග සැකසුම් කළ හැකිය. අනාගතයේ ජීව තාක්ෂණය මිනිසාට වඩා කාර්යක්ෂම වඩා දීර්ඝ ජීවිතයක් ලබා දිය හැකි මට්ටමකට ළඟා වේ. මනෝ යාන්ත්‍ර සම්බන්ධතා මොළයෙන් යන්ත්‍රය පාලනය. නියුරලින්ක් යන ව්‍යාපෘති මගින් මිනිස් මොළයේ ඍජුවම පරිගණකයට සම්බන්ධ කිරීමට උත්සාහ කරමින් පවතී. මෙය බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් එවත් BCI ලෙස හැඳින්වෙයි. මේ සාර්ථක වුවහොත් මිනිස් සිතුවිලි මගින් කර්සර් පාලනය කිරීම, ආර්ටිෆිෂියල් පාලනය හා පවා අනාගතයේ විෂුවල් රියැලිටි තුළ සජීවීකරණ ක්‍රියාකාරීත්වය පුළුල් කරගත හැක. දැනටමත් අක්ෂමතාවෙන් පෙළෙන පුද්ගලයින්ට ඒකාබද්ධ උපාංග භාවිතයෙන් ආයුධ වශයෙන් යන්ත්‍ර පාලනය කළ හැක. මේ මිනිසා හා තාක්ෂණය අතර සීමාව අඩු කරන විශිෂ්ට මගක් ලෙස සැලකේ. තාක්ෂණික මානවයා මිනිසා සහ යන්ත්‍රය අතර සීමාව මකා දැමීම. අද අපි යන්ත්‍රුපකරණ භාවිත කරන්නේ සීමිත උදව්වක් සඳහා පමණක් නොවේ. එය අපගේ ශරීරය තුළම ඒකාබද්ධ වීමක් බවට පත්වීමෙන් පවතී. ස්මාර්ට්ෆෝන්ස්, ඉම්පෝර්ටබල් මීඩියා චිප්ස් හා ස්කින් ඉන්ටෙලිජන්ස් සෙන්සර්ස් වැනි
තාක්ෂණික උපාංග මිනිස් ශරීරය සමඟ සම්බන්ධවෙමින් කාර්ය සාධනය වැඩි දියුණු කරයි. අනාගතයේදී ව්‍යාබල් ටෙක් පමණක් නොව fully integrate cybernetics limbs හා AI assist sensory system පවා නියමිතය. මේ කයිබ්‍රෝක් සංකල්පය වාස්තු විද්‍යාත්මක සිතුවිල්ලකින් සැබෑ ජීවිත සත්‍යයකට මාරුවමින් තිබේ. ඉතින් ඔයාට මේ වීඩියෝ ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න.